අනේ කයිල් මං කොහොමද ඔයාට බෑ කියලා කියන්නේ? ඔගොල්ලෝ ලෑස්තිද ළමයි? මොකද්ද ඔගොල්ලෝ කිව්වේ? මගේ කන් වලට වැලි ගිහිල්ලාද කොහෙද? ඒ නිසා මට ඔගොල්ලන්ව හරියට වැහෙන්නේ නෑ. අපි දැන් ඔක්කොම යාළුයි නේද? රැට කන්න මාළු තියෙනව නේද? ඉතුරු වෙන මාළු කටු ටික බල්ලන්ට දෙන්න පුළුවන් නේද? අපි කොච්චර කෑවත් ආයේ හෙටත් බඩගිනියේ නේද? හරිම බඩජාරි මාළුත් කනවා කටුත් කනවා කොච්චර කෑවත් මදිනේ මේගොල්ලන්ට. අනේ මට නම් තීරෙන්නේ නෑ මේගොල්ලන්ගේ බඩවල් කොහොම පුරවන්නද කියලා. මේ මොකදනේ මාළු තමයි අපේ යාළුවෝ. ඒත් මම ඒ සින්දුවට කැමති නෑ. ඒ නිසා ඒක නවත්තා. අපි මාළු කනවට අකමැති නේ. අයි එහෙම කියන්නේ ඔයත් සංගීතඥයෙක්. මම මොකටද ඔයත් එක්ක කතා කරන්නේ? ඔයා පහත් කුලේ කුරුල්ලෙක්. කොහොමද ඔයා රස ගැන දන්නේ? කුණු තැටි දැක්කහම හිත තැන යන්නේ. මං දැන් කාලේ තරණය කරන්න යන්නේ. විසතල දානවා හැම ප්‍රශ්නෙම. ලස්සන නැද්ද? රැබි බැටි රස කියනවා රැපට. සින්දුව කැත්ත වැඩි ඒ නිසා මං ඒකට අකමැති. ඔය ඔක්කොටම යුක්තිය ඉෂ්ට වෙන්න ඕනේ. ඒක තමයි මගේ අන. ඒක වක්තු කොටා එන්න නම් එපා මාව පරක් දාන්න. වහනවා කට. අට වහගෙන කොහොමද අපි මාළුවෙක් අල්ලගෙන කන්නේ? අපි ඔයා කියන දේවල් අහන්න බැඳිලා නෑ. වලාකුලක් වගේ පාවි ඉන්නයි අපි ආස සාද නමනවා අපි මුඩු හදේම. මෙයාගේ මුඩු බැටි ඩයිකුත් තියෙනවා. එයාගේ හිත පිදිලාද කොහෙද? ජීවිත කාලේ වාසි ගත කරපු හින්දා මෙයා හරි දුකින් ලෝකමෝලේ වගේ දුකයි සැපයි කැරකෙනවා. අපි අතීතේට ගෙනියන සින්දුව ඉවර කරන්න. හොඳයි. අපි දැන්